හොඳයිනේ. දැකලා බදි. මයිලෝ කම්පැනි එකේ. ඕහෝ දැක්කද මෙතන තද බදේ. මේකට ලං වෙනවනේ. එතකොට ඒක තමයි. ඉන්නවා කියලා තඹුද වෙලා තියෙන්නේ. මේගොල්ලෝගේ ෆෝන් එකක්වත් charge කරන්නේ කොහොමද? ෆෝන් ඕනෑම ඔව්. දැන් මේගොල්ලන්ට බලන්න පුළුවන් අද අනිවාර්යෙන්ම කොහෙද මේ ඉස්සරහට ගිහලා? මේ කට්ටිය ඔක්කොම ඔය බලන්න පුළුවන් වෙයි. ඔගේ ඉක්මනට යනවනේ වෙන්නේ. ඕලිම ඒගොල්ලෝ ඉන්න දෙන්නේ නැහැ නැතන. මම දැක්කා මේ ඇතුල් වෙනකොටවත් එහෙම පොලිසියෙන් තල්ලු කරනවා අතින් මේවා කරනවා. යන්න කියලා. ඒවලට වයිස් එක කට්ටිය මෙහෙම යන්න ගන්නේ පඩි පෙන්නක කරන. ඔව්. නෑ මං හිතන්නේ කොටම් බාන්න. පේනද බබා බිම ජරා දෙපැත්තේ ඔය කොනෝ මම සුද්ධ කරන්න දැක කොන බක්කේ පිරිලා. මොකද මෙතන වෙන්නේ කොහොම? මෙතන රංචුවක් මෙතන නම් පොලිමන් නෑ මම හිතන්නේ මේ පාරේ මේ මැද වාඩියලා හිටපු අය යන්නේ. ඔව් නේ එතන ලයින් එකක් නැත්තේ. මේ යන්න බෑ. ඔව් නුවරට යන්නද? ඔව් මට KCC දාන්න යන බස් රේට් බ්ලොක් එක. මේ පාර ගෙනිපො නුවරට. නෑ මට KCC එකට යන්න ඕන. තාප්ප කියන්නේ. ඒක තේරෙනවද? හා? බස් යනවා නම් බබා අපිට යන්න බැරිය. ඔය පාරෙන් ගිහලා යන්න බෑ. එනක උදේට පල්ලෙන් තියෙන පාර. ඒකෙන් දාගත්තා පිරෙන්න. මෙහාට එනකොට ටිකක් මිනිස්සු සංවර වෙලා තියෙන පොලිසිය ඉන්නවනේ නේද? ඔය වැඩේ කරන්න තියෙන්නේ හැමතැනම පොලිසිය දාගන්න කරන්නේ ඒක. මේ පොලිමෙන් වැවරම වටේ යවන්න ඕනේ නේද? ඔව්. ඒක යවන්නේ අර වෙලාව වෙනකන් දැක්කද? ඒකයි වැවරම හිස්. වැවරම හිස්ද? ඔව්. දැක්කද? මේ ටික හිස්. වැවරම ඉන්නවා. ඒකත් චෙක් කරලා ඔබ දාන්නේ. ආත? ඔව්. මේක ඇතුළට? ඔව් වැවරම මේක නඩි ඒකකොට මේ ඒකටත් වෙලා යනවනේ. චෙක් නොකරත් බෑනේ ඉතින්. ඒක පාරකට බෝම්බ පිල්ලක් කේස් එකක් තිබ්බනේ ඉතින් ඕන කරන්න පුළුවන් නේ. ඔව් කරන්න පුළුවන්. කෙනෙකුට ආණ්ඩුවට විරුද්ධයටත් කරන්න පුළුවන්. ආණ්ඩුව අවුල් කරන්න. ඊයර ප්‍රචාරය කළා තිබ්බ අම්පිටියේ තෙරපිලා 3 දෙනෙක් මරුණා කියලා. ඇත්තට නෙවෙයි. ඕර සීතාන්ට කොල්ලක් දිහා මං එවේ. මම කිව්වා එහෙම එකක් කළා නෑ කියලා. ඒ බොරුවට අරිනවා කට කතා මිනිස්සු. එක්කෙනෙක්